පින්වත් ඔබ සැමට ඉසිකෝ මන්මද දුරු කරන සමාජයක් උදෙසා ධර්ම ආමන්ත්‍රණය සිදු කරන බෞද්ධ රූප වාහිනී නාලිකාවේ මේ පැයට නියමිත ධර්ම දේශනාව ආරම්භ කරන්නේ. පින්වත්නි, ධර්ම දේශනාව පැවැත්වීමට සිදු කළ ආරාධනය පිළිගෙන මේ පරිශ්‍රයට වැඩම කොට වදාළ පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ගෞරවනීය ස්වාමීන් නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. අද ධර්ම දේශනාවේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි කාන්ති විජේසූරිය මහත්මිය හා ඒ පවුලේ සියලු ඥාති හිත මිත්‍රාදීන් පිරිස. එසේනම් සදහම් අසන්නට පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට සාදුනාදයක් පවත්වා තෙවරක් নমස්කාරය කියමු. තරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආම බන්තේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං. සාදු සාදු. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. සනාවන්ත පින්වතුනි, මේ පින්වත් හැම දිනාම අද බොහෝම ශ්‍රද්ධාවෙන් බෞද්ධ නාලිකාව ඔස්සේ ධර්ම දානමේ මහා පින්කමක් සිදු කරගන්න පිරිසක්. ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ඒ සදැහැති පින්වතුන්, ඒ වගේම ලංකාවේ ඉන්න තමන්ගේ ඥාතීන්, මේ සියලු දෙනා එකතු කරගෙන ධර්ම දානමේ මහා පින්කමක් සිදු කරගන්න මේ පින්වතුන් කල්පනා කරා. ඉතින් එහෙමනම් මේ ධර්ම ශ්‍රවණ, මේ ධර්ම දානමේ පිනත් ඔබ හැම දිනාටමත් උතුම් නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වතුනි, අද අපි විමසලා බලමු මනුස්ස ජීවිතයක් තුළ
අපි මේ දීර්ඝ සංසාර ගමනේ ඉපදෙමින් මැරෙමින් සතර අපායට වැටි වැටි යන ගමනේ අපිට යන්තම් පෙර පිනකට කලාතුරකින් මනුස්ස ජීවිතය ලැබිලා. හැබැයි තාම අපි සතර අපායේ පිරිසක් නෙමෙයි. සතර අපායේ මහගෙදර කරගෙන සංසාරේ යන පිරිසක්. අපිට අපායට වැටෙන්න හේතු වෙන ප්‍රබලම කාරණා අතර අපේ හිතේ ඇතිවන ගැටීම, තරහව, වෛරය, ඊළඟට අරමුණු එක්ක සමහරලාවට අපි දකින ඇහැට පේන ප්‍රියමනාප රූපත් එක්ක සමහරලාවට අපි ඒවා ගැටෙනවා. කෙනෙක් ඒවට ඇලෙනකොට තව කෙනෙක් ඒකට ගැටෙනවා. කනට ඇහෙන ශබ්දත් එක්ක කෙනෙක් ඒවට ඇලුම් කරනකොට තව කෙනෙක් ඒ අරමුණත් එක්ක ගැටෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මේ පංචකාමයන් ඔස්සේ ඇලුම් කරන රාග, ద్వේෂ, මෝහ කියන කෙලෙස් වලින් යුක්ත සත්වයා සමහර අරමුණු එක්ක ගැටෙන ස්වභාවයෙන් යුක්තයි. ඒක සාමාන්‍ය ගැටීමක් හැටියට සමහරු ඒ වෙලාවේ හිතේ තරහ යනවා, යටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ තරහ යන ස්වභාවය ලෝකේ ඉන්න පුද්ගලයන්ට ප්‍රධාන කොටස් තුනකට බෙදලා තියෙනවා. දැන් අපි ගත්තාම මේ ලෝකේ හැමෝටම තරහ යන එක විදිහටම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්වුවා එක කොටසක් ඉන්නවා තරහ යනවා. හැබැයි දී ඇඳ ඉරක් වගේ කියන. දී අඳින ඉර ඒ සැනින් මැකිලා යනවා. කෙනෙකුට එකපාර ශනික කේන්තියක් ගියත්, තරහක් ඇති වුණත්, ගැටීමක් ඇති වුණත් ඒ සැනින් යටපත් වෙලා යනවා. Tamanටම හිතෙනවා මම මොකටද තරහ ගන්න? මගේ හිතටමනේ මේ අකුසල් රැස් වෙන්නේ. මේ කවුරුත් නිසා මම මොකටද හිතේ අකුසල් පුරව ගන්න? මටම නේද මේක අයහපතක් කියලා ඒ මොහොතේම තමන් හිතලා යටපත් කරගන්න. එහෙම හිතක් ඇති කෙනෙක් නම් පෙර සංසාරේ භාවනා කරලා මෛත්‍රී ධ්‍යාන වඩලා සමහරව ඉන්නවා දෙව්ලොව ඉඳන් බඹලොව ඉඳන් එන අයත් ඉන්නවා. ඒ වගේ සසර භාවනා කරලා බොහෝ පින් ඇති අයට එවැනි සංසාර පුරුදු එක්ක තරහ යන ස්වභාවය අඩුයි. හිතට තරහක් ඇති වුණත් එහෙම යටපත් වෙලා යන බොහොම ඉවසීම තියන අය ඉන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ තව කොටසක් පෙන්වුවා මහණෙනි මේ සමාජයේ තවත් කොටසක් ඉන්නවා. ඒ අයට තරහ ඇති වුණාට පස්සේ හරියට වැල්ලේ ඇඳ ඉරක් වගේ කියන. ඇඳින ඉර ඒකත් හැමදාම තියෙන්නේ නැහැ. දවසක් දෙකක් තුනක් උපරිම සතියක් කියලා හිතමු. හුළඟට හරි මැකිලා යනවන්නේ. කාලයක් යනකොට හිමීන් දවස් කීපයක් යනකොට අර වැල්ලේ අඳින ඉර මැකිලා යනවා. අන්න ඒ වගේ සමහරුන්ට තරහක් කේන්තියක් ඇති වුනහම ඒ මොහොතේම යටපත් කරගන්න බෑ. ඒක හිතනවා මට මෙහෙම කරා කියලා හිතලා ඉතින් දවස් 2 3 යනකොට අන්න එතකොට Tamanටම හිතෙනවා මම මොකටද නිකන් කේන්ති මගේ හිතම නේද මේ කෙලෙස් වලින් යටපත් වෙන්නේ. යකඩයක හටගන්න මලකඩ යකඩයක් විනාශ කරනවා වගේ තමන්ගේ හිතේ හටගන්න මේ කෙලෙස් නිසා විනාශ වෙන්නේ තමන් කියන. අපි කොහේ හරි ඉන්න මිනිස්සෙකුට හතුරෙක් කියලා හිතාගෙන වෛර කරාට හිතේ අකුසල් රැස් වෙන්නේ නිින්ද යන්නේ නැත්තේ, කන එක ඇඟට අල්ලන්නේ නැත්තේ ඔක්කොම කාටද? තමන්ට. තමාට මේ මිනිස්සයා හොඳට සැපසේ නිදා ගන්න. ඒ නිසා දවස් 2 3 යනකොට අර හිතේ තියෙන තරහ වෛරය නැති කරගන්න පුළුවන් විදිහේ හිතක් ඇති අය ඉන්නේ. ඒ අයටත් උත්සාහ ගත්තොත්, වීර්ය වැඩුවොත් හිත දියුණු කරගන්න පහසුයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මහණෙනි තවත් කොටසක් ඉන්නවා. ඒ අය ටිකක් භයානකම පිරිසක්. ඒ අයට හිතට තරහක් ඇති වුණොත් ගලේ කෙටු ඉරහා සමානයි කියලා. ගලේ ඉරක් කෙටුවට පස්සේ මොකද? මැකෙනවද ඒක? අවුරුදු දහස් ගණන් තියෙනවා. දැන් ওই රජ කාලේ කොටපු සෙල්ලිපි තියෙන්නේ තාම ගලේ කෙටු ඉර අවුරුදු දහස් ගණන්. සමහරු මේ ජීවිතේ මැරෙනකන් වෛර කරලා එතනින් අතහරින්නෙත් නැහැ. මැරෙන කොටත් හිතනවා මම මැරිලා හරි මුගෙන් පලි ගන්න. එහෙමයි නැද්ද? සංසාරේ ඉන්නවා එහෙම චරිත. ඊළඟ ආත්මෙටත් අරගෙන යනවා. ඒ විදිහට ආත්ම ගණන් යන සංසාර වෛර තියෙනවා. හැබැයි සමහර සිදුවීම් අපිට හිතාගන්න දේවල්. අපි නොසිත මේ සංසාරේ අපි ඉපදී යන තාක්කල් නොසිතන ප්‍රශ්න මත පැටලිලා සංසාර හතුරු හැදෙන එක අපිට වළක්වන්න බෑ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කාලේ ඔබ දන්නවනේ අර කාලි යක්ෂණිගේ කතාව. ඔක පටන් ගත්ත හැටි දේශනාවේ තියෙන්නේ
ආත්ම 500ක සංසාර වෛරයක් තමයි බුදුරජාණන් වහන්සේ දා සංසිඳවන්නේ. එතකොට ආත්ම 500ක් තිස්සේම වෛරය දිගට ආවා. ඒ කතාවේ පටන් ගන්නට තියෙන එක දැනක අම්මා තාත්තා දෙන්නට හිටිය පුංචි දුවෙක්. මේ දරුවා තමයි ඉස්සරලාම හිටපු එකම දරුවා දුවෙක් හිටියා. ඉතින් මේ දුව දවසක් වඩාගෙන නෑදෑ ගමනක් යන්න පිටත් වුණා අම්මයි තාත්තයි දෙන්න. මේ ඈත ගමනක් යනකොට මගදී දැක්ක වෙළඳ පොලක මිනිස්සු බඩු විකුණන තැනක තියෙනවා කැස්බෑ බිත්තර වගේක් විකුණා. දැන් මේ දරුවට ඒ වෙලාවෙ ඉතින් මේ බොහොම කලාතුරකින් අනේ මේ කැස්බෑ බිත්තර මේවා බොහොම ගුණයි අපි දුවට අරන් දෙමු කියලා කීපයක් ගත්තා. අරගෙන කැස්බෑ බිත්තර ටික අරගෙන ගියා. ගිහින් ඒවා තම්බල හදලා දුන්න අර දුවට කන්න. දැන් මේ දරුවට කැස්බෑ බිත්තර කෑවට පස්සේ ආසාවක් ඇති වුණා බිත්තරවලට. දැන් අර ගෙනිච්ච බිත්තර ටික ඉවර වෙනකන් කොහොම හරි දවස ගානේ හදලා දුන්නා. දැන් බිත්තර ඉවරයි. දැන් ළමයා අඬනවා කන්නේ නෑ අම්මේ මට අර බිත්තර ඕනේ කියලා. මට අරව ඕනේ නැත්නම් කන්න බෑ කියන. ඔහොම ඉන්නවනේ ළමයිනේ. දැන් බිත්තරම ඉල්ලනවා. දැන් මොකද කරන්නේ? කැස්බෑවෙක් ගේනද ගෙදරට? බිත්තර දාන කිකිලියක් හොයාගෙන ආව දෙන්න කතා වුණා. තාත්තයි දැන් මේ දරුවට කෑම ටික කවා ගන්න බෑ. එහෙමනම් ඉතින් අපි කිකිලියක් හරි ගෙනල්ලා ගෙදර ওই දාන බිත්තරේ හදලා දෙමු කියලා කිකිලියක් ගෙනාව බිත්තර දාන කිකිලිය. දැන් අර කිකිලි දාන බිත්තරේ හදලා දෙනවා. දැන් දරුවට ওই බිත්තරේ වෙනස තේරෙන්නේ නැහැ. ඒ බිත්තරේ කනවා. කොහොම ටික දවසක් යනකොට බිත්තර වලට පුදුම ආසාවක් කියන්නේ කිකිලි බිත්තර දානකම් එතනට වෙලා ඉන්නවා මේ ළමයා. දාපු ගමන් අත දාලා ගන්න. අරගෙන ඇවිල්ලා අම්මේ මේක හදලා දෙන්න කියලා ඔන්න හදාගෙන කනවා. අපි හිතනවද සත්තු වෛර බඳිනවා කියලා අපි හිතනවද? අපි හිතන්නේ නැති දෙයක්. කිකිලිට වෛරයක් ඇති වුණා අර ළමයා ගැන. තමන්ගේ පැටිය තමයි මේ තමන් දාන පැටිය මේ කන්නේ. බිත්තරේ කියන්නේ මේ කාටවත් මේ සෙල්ලම් කරන්න කන්න දාන එකක් නෙමෙයිනේ. තමන්ගේ පැටිය. එතකොට මේ මගේ පැටව කනවා මේ දරුවා අර කිකිලි වෛර බැඳා අර දරුවා ගැන. ඔහොම ඉඳලා කිකිලි මරණයටපත් වෙලා පූසියක් වෙලා ඉපදුනා ඒ ගෙදර. අර ගැහැණු දරුවා ටික දවසකින් හදිසියෙම මරණයටපත් වුණා අසනීපයක් හැදිලා කිකිලියක් වෙලා ඉපදුනා. දැන් මොකද වෙන්නේ? ඔන්න ඊළඟ ආත්මෙට එනකොට කර්ම විපාකේ අනිත් පැත්තට දැන් විපාක දෙන්න කැරකිලා. දැන් කිකිලි දාන බිත්තරේ අර පූසි ඇවිල්ලා කාලා යනවා. දැන් පූසි මොකද කරන්නේ? බිත්තර කනවා. බිත්තර එක කුඩු කරලා හරි යනවා. අර සංසාර වෛරය දැන් අනිත් පැත්තට විපාකේ හම්බෙන්නේ. ඔහොම යනකොට කිකිලිට දැන් ඊළඟ ආත්මේ වෛරය ඇති උනේ පූසි ගැන. කිකිලි මරණයටපත් වෙලා කොටි දෙනක් වෙලා ඉපදුණා. පූසි මරණයටපත් වෙලා මුව දෙනක් වෙලා උපදිනවා. මුව දෙන දාන පැටිය අර කොටි දෙන ඇවිල්ලා කාලා යනවා. ඔය විදිහට ආත්මෙන් ආත්මෙ දිගට ආවේ පැටව කන දරුවෝ කන වෛරයක් ආවා. එහෙම ඇවිල්ලා එක ආත්මයක් දෙකක් නෙමෙයි ආත්ම 500ක සංසාර වෛරයක්. අපේ බුදුරජාණන් වහන්සේ දා පහළ වෙච්ච කාලේ ඔය වෛරක්කාරයෝ දෙන්න ඉපදී දරුවෝ කමින් පැටව කමින් බිත්තර කමින් ආපු ඔය සංසාර වෛරේ එක්කෙනෙක් දරුණු යක්ෂණියෙක් වෙලා ඉපදුණා. අනිත් කෙනා මනුස්ස ලෝකේ ඉපදුණා කාන්තාවක් වෙලා ඉපදුණා. දැන් යක්ෂණිය ගන්නේ අර කාන්තාවගෙන් නෙමෙයි. සංසාරේ පලිගත්තේ පැටවුන්ගෙන් දරුවන්ගෙන් දරුවෝ කන වෛරයක් දිගට ආවා. දැන් මේ යක්ෂණී බලාගෙන හිටියා. දැන් වෛර බැඳපු යක්ෂණී බලාගෙන ඉන්නවා. හරි. කවදා හරි විවාහ වෙලා දරුවෙක් හදපු දෙන්කෝ කියලා බලාගෙන ඉන්නවා. ඔය අතරේ තරුණ වයසට එනකොට අර කාන්තාව විවාහ වුණා. විවාහ වෙලා ඔන්න දරුවෙක් ලැබෙන්න හිටියා. පළවෙනි දරුවා ලැබිච්ච දවසේ දැන් මේ යක්ෂණී කොහොම බල සම්පන්න යක්ෂණියක් වෙස්වලාගෙන ආවා ගෙදරට නැගණියක් වගේම වෙස්වලාගෙන ආවා. ඇවිල්ලා කිව්වා නේ අක්කේ පොඩි දරුවෙක් ලැබුණා කියලා ආරංචි වුණා. මං ඒකමයි මේ ආවේ මට පොඩි එකා බලන්න පුළුවන්ද කියලා ඉල්ලගත්තා. බොහොම ආදරෙන් වගේ ඉල්ලගත්තා. දැන් දරුවා අතේ තියාගෙන බොරුවට තුරුල් කරගෙන වගේ ඉන්නවා. පිරිස චුට්ටක් එහාට මෙහාට වෙනකන් ඉඳලා බලනකොට ලේ පෙරපෙරා ළමයාව කනවා. ඉදැක්ක විතරයි අනේ මගේ දරුවා සිහි නැතුව ඇදගෙන වැටුණා. යක්ෂණී ළමයා කාලා පැනලා ගියා.
දැන් ඔන්න පළවෙනියට ලැබිච්ච දරුවා යක්ෂණී ඇවිල්ලා ওই විදිහට වෙස්වලාගෙන ඇවිල්ලා ළමයා කාලා ගියා. කාලයකට පස්සේ ওই වගේම තවත් දරුවෙක් ලැබුණා. දෙවෙනි දරුවත් ওই වගේම යක්ෂණී ඇවිල්ලා කාලා ගියා. දැන් ඔය අතරේ වෛශ්‍රවණ දෙවියන්ගෙන් දඬුවමක් ලැබුණා යක්ෂණීට අනෝතත්ත විලෙන් වතුර අදින්න ඕන දෙවියන්. එතකොට ඔය වගේ දඬුවම් පැමිණෙනවා එක දිගට ආයිති මනුස්ස ලෝකෙ දිහාවත් වෙන මොනවත් බලන්න කාලයක් නැහැ. එක දිගට අර දඬුවම දැන් ඒවා දැන් පමුණවන දඬුවම්. යක්ෂයන්ගේ අධිපති දෙවියෝ තමයි වෛශ්‍රවණ දෙවියෝ. මේ අතර තුන්වෙනි දරුවත් ලැබුණා. දැන් දරුවෝ දෙන්නේ කාලා ඊළඟටත් දරුවෙක් ලැබුණා. දැන් ඒ දරුවා බයෙන් බොහොම පරිස්සාවෙන් අම්මයි තාත්තයි දෙන්න දරුවා හැබැයි තාම යක්ෂණී ආවේ නැහැ කාලෙකින්. දැන් දරුවට අවුරුද්දක් දෙකක් වේගෙන එනකොට දැන් හිතුවා ওই යක්ෂණී ආයි නම් එන එකක් නැහැ කියලා දැන් ඉතින් ටිකක් බයත් ගියා. දවසක් දැන් දරුවා වඩාගෙන යන්න පුළුවන් අම්මා තාත්තා බලන්න ඈත නෑදෑ ගමක දැන් පිටත් වුණා ඥාතීන් දකින්න යන්න. දරුවා වඩාගෙන අම්මයි තාත්තයි යනකොට සවැත් නුවර ජේතවනාරාම ඉදිරියෙන් තමයි ওই පාර වැටලා තියෙන්නේ. මේ හරහා යනකොට පොකුණක් තියෙනවා ඉදිරියේ. මිනිස්සු බැහැලා නාන තැන. බොහොම ලස්සන තැනක් කතා වුණා. අපි දැන් මේ පාරේ ඇවිල්ලා දූවිල්ල කාගෙන බොහෝ දුරක් වෙහෙස කර ඇවිල්ලා අපි දෙන්න ටිකක් නාගෙන යන්න. හොඳයි එහෙනම් කියලා ඉස්සල්ලා ස්වාමියාට දරුවා දුන්න පරිස්සම් කරගෙන ඉන්න මම නාලා ගොඩට එනකම්. බිරිඳ නාලා ගොඩට එනකම් ස්වාමියා දරුවා තියාගෙන හිටියේ. ඊළඟට බිරිඳට දරුවා දීලා ස්වාමියා නාන්න බැස්සා. බැහැලා දැන් ඉතින් පීන වතුරේ නානකොට බිරිඳ දරුවට කිරි දෙනවා. එදා තමයි යක්ෂණීට වරේ අවසන් වෙච්ච දවස. මේ වරේ අවසන් වෙච්ච දවසේ වෛශ්‍රවණ දෙවියන්ගේ අර වරේ මිදිච්ච තිම බැලුවේ අර සංසාර වෛරක්කාරයත් බලනකොට බින්න දරුවෙක් දැන් ටිකක් ලොකුයි කිරි දෙනවා. පුදුම වෛරයක් ඇති වුණා. එදා යක්ෂණීට වෙස්වලා ගන්නත් අමතක වුණා වෛරය කියන්නේ. ඈත ඉඳන් පන්නගෙන ඈතින් දුවගෙන එනවා දැක්ක යක්ෂණී. දැන් මේ අම්මා අඳුනගත්තා මේ නම් එන්නේ මගේ පැත්තට මේ දරුවා කන්න. එහෙමම ස්වාමියාට කෑ ගහලා කිව්වා ගොඩ එන්න විදියක් නැහැ මේ පීන නානවා ඇහෙන්නේ නැහැ. දරුවා වඩාගෙනම දිව්වා ජේතවනාරාමයේ ඇතුළට. දුවගෙන යනකොට බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයේ දහම් දෙසන. දුවගෙන ගිහිල්ලා දරුවා තිබ්බ සිරිපතුල් දෙක ළඟ තියලා කෑ ගහලා කිව්වා නේ ස්වාමීනි මගේ දරුවා බේරලා දෙන්න. යක්ෂණියක් එනවා කිව්වා මගේ ළමයා කන්න. පස්සෙන් පන්නගෙන ආපු යක්ෂණීව ජේතවනාරාමේ දොරටුව ළඟදී දේවතාවරු කොටු කරලා. එතනින් ඇතුළට ඒ ගන්න බැරි වෙන්න දෙවියන් වැළැක්වුවා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා පන්නගෙන ආපු යක්ෂණී ජේතවනේ දොරටුව ළඟ ඉන්නවා. දෙවියන් එතන කොටු කරලා. ආනන්ද හාමුදුරන්ට වදාලා ආනන්දය අර ජේතවනේ දොරටුව ළඟ ඉන්න යක්ෂණීව ගිහිල්ලා ඔබ අඩගන්න කිව්වා. තථාගතයන් වහන්සේගේ වචනේ. එතකොට අර අම්මා කෑ ගහලා කියනවා අනේ ස්වාමීනි මගේ දරුවා කයි ගෙන්නන්නම් එපා. බුදුරජාණන් වහන්සේ වදාලා නෑ බය වෙන්න එපා තථාගතයන් වහන්සේ වැඩ ඉන්නවනේ කියලා එක්කාවා. බුදුරජාණන් වහන්සේ දකින්නකොටම එහෙම වැඳගෙන බිම බලාගෙන වාඩි වුණා. එදා බුදුරජාණන් වහන්සේ මේ ද්වේෂයේ වෛරයේ ආදීන මතු කරමින් දහම් දෙසුවා. ඒ බණ ටික අහලා අවසන් වෙනකොට යක්ෂණීට ධර්මයේ වැටහුණා. එහෙම වැඳලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට ධර්මයේ වැටහුණා. මම අද පටන් බුදුන් සරණ යනවා ධර්මයේ සරණ යනවා ශ්‍රාවකයන් සරණ යනවා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා මේ යක්ෂණීගේ වෛරය මෙතනින් අවසන්. ආයි සංසාරේ යනවා නෑ එතනින් අවසන්. දැන් ආයි දරුවට අනතුරක් වෙයිද වෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා රාම්මට කිව්වා දැන් ওই දරුවා අරගෙන යක්ෂණීගේ අතට දෙන්න කියලා. අනතුරක් වෙන්නේ අනේ ස්වාමීනි මගේ දරුවා කයි නෑ බය වෙන්න එපා කියලා. ඉතින් දරුවා අරගෙන අර යක්ෂණීගේ අතට දුන්නා බොහෝම ආදරෙන් තුරුල් කරගෙන ඉඹලා දරුවා ආපහු අර අම්මගේ අතට දීලා බුදුරජාණන් වහන්සේටත් වන්දනා කළ යක්ෂණී යන්න ගියා. එදා ආත්ම 500ක සංසාර වෛරයක් බුදුරජාණන් වහන්සේ සංසිඳවන්නේ ඔහොමයි. ඔක තියෙනවා ධම්මපදයේ ওই කාලි යක්ෂණීගේ කතාව. එතකොට බලන්න මේ නොසිතපු දෙයක් නේද මේ?